මෙතන තියෙනවා විද්‍යාත්මක වශයෙන් කල්පනා කරලා බැලුවාම තාක්ෂණය තුනක්. එකක් තමයි සුළුසුළුඟ හරි ඒ කුණාටුවේ එනවද, ඒක කොයි වෙලාවටද එන්නේ, මොන මාර්ගයේද ඒක යන්නේ, ඒකේ වේගය කුමක්ද, එමෙන්න ඒකේ කොච්චර වතුර පාත් වෙනවද. ඒක තමයි එක කුලකයක්. හරි. ඒතර ඒක බාරව ඉන්නේ ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. ඊළඟට අපිට හානිය සිද්ධ වුණේ ගංගාවල. ඒතර ගංගාවල කොයිතරම් වතුර ප්‍රමාණයක් ගංගාවල උඩ ඉඳන් පහළට එනවද, ඒක එන්නේ කොයි වෙලාවටද, ඒක වෙනම තාක්ෂණයක්. ඒක බාරව ඉන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව. තුන්වෙනි එක තමයි කොහෙද නායම් සිද්ධ වෙන්න ඉඩකඩ වැඩිම. ඒ නායම් සිද්ධ වීමේ මූලික සාධක දැවුමේ ප්‍රමාණය, ඒ වගේම වර්ෂාවේ ප්‍රමාණය. ඒක බාරව ඉන්නේ අර NBRO කියලා කියන ආයතනය. National Building Research Organization කියන ආයතනය. එතකොට අපේ තිබ්බ ආකෘතිය මේ සුනාමියෙන් පස්සේ හදපු ආකෘතිය තිබ්බේ මේ සියලුම ඒ ක්ෂේත්‍ර බාර ආයතන ඒගොල්ලන්ගේ තොරතුරු දෙන්න ඕනේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ තොරතුරු ඉතාම ඉක්මනට බලලා ඒ ගැන තීන්දුව අරගෙන මහජනයාට තේරෙන භාෂාවකින් මහජනයාට ඉතාම පැහැදිලිව විශ්වසනීය ආකාරයට මේ තොරතුරු ප්‍රචාරය කරන්න ඕනේ. දැන් මේක මේ විදිහටම කෙරුණේ නැති බව ඉතින් මම කියන්න අවශ්‍ය නැහැ. ඒක කෙරුණේ නැහැ. මෙතන තියෙනවා තවත් සාධකයක්. මේ හැම දෙෙම යම්කිසි මේ අපි සම්භාව්‍යතාවයක් probability අනුව තමයි මේව කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට කියන්න බෑ 100%ක්ම කොයිතරම් තාක්ෂණයේ තිබ්බත් 100%ක්ම කුණාටුව මේ තරම් වතුර මේ වෙලාවේ ගෙනෙයි කියලා. නමුත් දැන් තියෙන තාක්ෂණය අනුව ඉහළ සම්භාවිතාවයකින් මේව කරත හැකි. ඒවා බොහොම දියුණු රටවල කරන්නේ සුපර් කම්පියුටර් පාවිච්චි කරලා. මොකද විශාලයෙන් විශාල සංඛ්‍යාවක් තියෙන මොඩල් ආකෘති පාවිච්චි කරලා තමයි කරන්නේ. අපේ රටේ එහෙම පුරුද්දක් සහ හැකියාවක් අපේ දැනට වර්ධනය කරගෙන නැහැ. නමුත් අපේ ගංගාවල වතුර ප්‍රමාණය, ඒ කියන්නේ උඩ ගංගාවේ උඩ කොටසේ ඉහළ කොටසේ වතුර කොච්චර වැටෙනවද ඒක ගණන් හදලා ඒකේ සංකීර්ණතාවයක් තියෙනවා. ඒක ගණන් හදලා වෙලාව හදලා පහළ කොටස් වලට කොයි වෙලාවටද එන්නේ කියලා කියන්නේ පරිගණක පාදක කරගත්ත. අතරම කෘත්‍රිම බුද්ධිය පාදක කරගත් ආකෘති තව අර වගේ මිල අධික ඒවා නෙමෙයි, ඊට වැඩිය අඩු මිල ආකෘති තියෙනවා. ඒවා ඉන්දියාවේ සහ බංගලාදේශයේ ගංගානම් ගඟේ දැනට යොදාගෙන තියෙනවා. Google සමාගමෙන් සපයලා ඒක ලංකාවටත් දුන්නා. දෙන්න කතා කරා 2021 වර්ෂවල මම ඒකට ඍජුව සම්බන්ධ වෙලා හිටියා ඒ සාකච්ඡාවට. නමුත් අවාසනාවකට ඒවත් හරියට අපේ ක්‍රමවේදයට වලට අනුගත කරලා නැහැ කියන එක තමයි අපිට පේන්නේ.